ඉන්දියාවේ සහ පාකිස්තානයේ යුද ශක්තිය. ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සිදූ ත්‍රස්ත ප්‍රහාරය නිසා නැවත ඇවිලුණු ඉන්දු පාකිස්තාන යුද ගැටුම් මේ වන විට ලෝකයේම කතාබහට ලක් වෙලා තියෙනවා. දිනෙන් දින උග්‍රතට හැරෙන ඉන්දු පාකිස්තාන වෙඩිහුවමාරු අතරේ බැරි වෙලාවත් දෙරට අතර නිල වශයෙන් යුද්ධයක් ආරම්භ වුණොත් ඒ කාගේ ජයග්‍රහණය මත අවසන් වේවිද? අපි ඒ වෙනුවෙන් මේ රටවල් දෙකෙහි යුද ශක්තිය ගැන වියෝන් ප්‍රවෘත්ති නාලිකාව විසින් සිදු කළ සංසන්දනාත්මක දත්ත කීපයක් ඔස්සේ පිරික්සා බලමු. ලොව සිව්වන විශාලතම හමුදාව ඉන්දියාව සතු වන අතර පාකිස්තානයේ සිටින්නේ 12 වන ස්ථානයේයි. ඉන්දියාවේ ක්‍රියාකාරී බටයින් 14,55,550ක් යොදවා ඇති අතර පාකිස්තානයේ ක්‍රියාකාරී බටයින් සිටින්නේ 6,54,000ක් පමණයි. ඉන්දියාවේ ගුවන් හමුදාව සතුව මුළු ගුවන් යානා 2229ක් ඇති අතර පාකිස්තානයේ ගුවන් හමුදාව සතුව ඇත්තේ ගුවන් යානා 1399ක් පමණයි. ඉන්දියාවේ ප්‍රහාරක ගුවන් යානා 513ක් ඇති අතර පාකිස්තානයේ සතුව ඇත්තේ ප්‍රහාරක ගුවන් යානා 328ක් පමණයි. මේදී තවත් තීරණාත්මක වාසියක් ඉන්දියාවට හිමිවන්නේ ගුවන් ඉන්ධන පිරවීමේදී. ඉන්දියාව සතුව ගුවන් ටැංකි 6ක් ක්‍රියාත්මක වන අතර පාකිස්තානයේ සතුව ඇත්තේ ගුවන් ටැංකි 4ක් පමණයි. මේ නිසා ගෝණයේ වැඩි වේලාවක් රැඳී සිටීමේ වාසිය ඉන්දියාව සතු වෙනවා. ඉන්දියාවේ හෙලිකොප්ටර් 979ක් ඇති අතර පාකිස්තානයේ සතුව හෙලිකොප්ටර් ඇත්තේ 430ක් පමණයි. ඉන්දියාවට රාෆායල්, සම්කි, මිරාජ් සහ තේජාස් වැනි සුවිශේෂී ඉදිරිපෙළ ප්‍රහාරක ජෙට් යානා වර්ග 4ක් ඇති අතර පාකිස්තාන ගුවන් හමුදාව සතුව JF-17, තන්ඩර් සහ F-16 යන ඉදිරිපෙළ ප්‍රහාරක ජෙට් යානා වර්ග දෙකක් පවතිනවා. ඉන්දියාවේ ඇති යුද ටැංකි ගණන 4201ක් වන අතර පාකිස්තානයේ සතුව ඇත්තේ 2627ක් පමණයි. පසුගිය සමයේදී ඉන්දියානු හමුදා විසින් නවීකරණය ඔස්සේ දියුණු ආයුධ නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කර තිබුණා. ඒ අනුව INS වික්‍රාන්ට් සහ INS වික්‍රාමිදිත්‍ය නමින් ගුවන් යානා වාහක දෙකක් ඉන්දියාව සතුව තිබෙනවා. නමුත් පාකිස්තානයට එවැනි නෞකා කිසිවක් නැහැ. ඉන්දියාව සතු මෙම දැවැන්තයන් දෙපළ මොනතරම් ප්‍රබලද කියනවා නම් ඉන්දියාවට ඕනම තැනක සිට තමන් ගුවන් යානා වේගයෙන් විසිරුවා හැරීමටත් ඒකාබද්ධ මෙහෙයුම් සඳහා අනදින මධ්‍යස්ථානයක් ලෙස සේවය කිරීමටත් මේවා තුලින් උපරිම හැකියාවක් පවතිනවා. ගැඹුරු මුහුදේදී ඉන්දියාව සතුව සබ්මැරින් 18ක් ඇති අතර එයින් 13ක් ප්‍රහාරක සබ්මැරින් වෙනවා. පාකිස්තානීය සතුව සබ්මැරින් 8ක් ඇති අතර එයින් කිසිවක් ප්‍රහාරක සබ්මැරින් වන්නේ නැහැ. ඉන්දියාව සතුව S-400 වැනි චන්ද්‍රිකා පාදකකරයක් දියුණු මිසයිල පද්ධතියක් ඇති අතර පාකිස්තානයේ සතුව එතරම් ශක්තිමත් ආරක්ෂක පද්ධතියක් පවතින්නේ නැහැ. නමුත් අප මතක තබා ගත යුතු වන්නේ මේ රටවල් දෙකම න්‍යෂ්ටිකව සන්නද්ධ ජාතීන් බවයි. ඉතින් මේ සංඛ්‍යා දත්ත කෙසේ වෙතත් ජය පරාජය කාට උරුම වුණත් යුද්ධය යනු ක්‍රීඩාවක් නෙමෙයි. යුද්ධය යනු මේ මිහිපිට තිබිය යුතු දෙයක්ද නොවේ. යුද්ධය යනු බලවතුන්ගේ පෞද්ගලික බලගැටුම් වෙනුවෙන් අහිංසකයන්ගේ ජීවිත බිලිදෙන යාගයක් පමණයි.